Hi guys, අපි අද ආවේ මුඩගල ආරණ්‍ය ගැන වීඩියෝ එකක් කරන්න. අපි මේ ඉස්සලම මේ මුඩගල ආරණ්‍යයට ඇතුල් වෙන තැන පාර එහෙම තියෙනවා. අපි එහෙනම් වීඩියෝ එකට යනවා. Hi guys, අපි ආරණ්‍යයට ඇවිල්ලා ඉන්නේ. අර ඉස්සරහා තියෙන කන්ද තමයි අපි නගින්න ඉන්නේ. වෙනද වගේම අවිදුවා අපේ බට්ටා එහෙම ඉස්සරහින් යනවා. අපි අර කන්ද තමයි දැන් නගින්න ඉන්නේ. අපි එහෙනම් වීඩියෝ එකට යමු. Oh guys, අර පේන්නේ හට් ටිකක් ගහලා තියෙන්නේ මේ හතර වටේම කඳු තියෙන්නේ guys. හොඳ ස්ථානයක්, බෞද්ධ ස්ථානයක්. උලන් සද්දෙන් හතර වටේ. එහෙනම් guys අපි තව චුට්ටක් ඇතුළට ගිහිල්ලා වීඩියෝ පටන් ගමු. Oh guys, මේ තියෙන්නේ මේ ආරණ්‍ය ඉද කරගෙන යන චෛත්‍ය. මේ දැන් නම් වැඩ නතර කරලා තියෙන්නේ. මේ චුට්ටක් උසට බදින චෛත්‍යයක්. මේ 12 මහේ පහනකුත් තියෙන ඉස්සරහින්. Oh guys, අපි ඉස්සරහට චුට්ටක් ගිහිල්ලා බලමු. එහෙනම් guys අපි අර පැත්තට ගිහිල්ලා වීඩියෝ පටන් ගන්නවා. Oh guys, මේ තියෙන ආරණ්‍යයේ බෝධින් වහන්සේ. මේ බෝධියට ඇතුල් වෙන තැන. මේ බෝධිය සාමාන්‍ය ලස්සනට තියෙන හදලා මේ හතර වටේම ගස් තියෙන්නේ. පහන් මේවා එහෙම අර පැත්ත අර කිව්ව චෛත්‍ය තියෙන්නේ guys. හරිම සංසුන් හොඳම තැනක්. පට්ටම නිස්සද්ද තැනක්. guys ගස් හැමතැනම තියෙනවා. සුපිරි කොට අපි මේ ඉතාම සුන්දර තැනක්. මේ අපි දැන් බෝධිය වටේ යන ගමන් ඉන්නේ. guys අපි බෝධිය ඇතුළට නම් යන්නේ. අපි එහෙනම් guys අර පැත්තට ගිහිල්ලා වීඩියෝ බලමු. Oh guys, අපි මේ ආවේ ආරණ්‍යයේ තියෙන තවත් බුදු පිළිමයක් මේ සාදලා තියෙන තැනක. guys සාමාන්‍ය උඩක තියෙන්නේ. පට්ට ලස්සන ෆොට්ටයක්. අපේ යාළුවෝ දෙන්න නම් ඉස්සරහම ගිහලා වැන්දා. හතර වටේම කැලේ තියෙන්නේ guys. Oh guys, මේ කන්ද උඩට නගින්න තවත් කෙටි පාරක් තියෙන්නේ. අපි මේ වගේ පාරකින් යන්න හදන්නේ. හැබැයි මේ පාරෙන් නෙවෙයි යන්න හදන්නේ. පඩිපෙළෙම උඩට හදලා තියෙන්නේ. සත්තුම ඉන්නවා. රිලව් නෙවෙයි බං ඔය. guys සත්තු නම් ඉන්නවා මේ කැලේ. බලමු හරියට උන්ව පේන්නේ නැහැ. උඩට ගිහිල්ලා අපි බලමු. අපි එන ආයි පල්ලෙහාට යනවා. අපි guys පල්ලෙහාට ගිහිල්ලා ආයි වීඩියෝ පටන් ගමු. Oh guys අපි අර තැනින් පල්ලෙහාට චුට්ටක් ඇවිල්ලා තියෙන්නේ. අර ඉස්සරහා ඉදිකලා තියෙන්නේ හාඳුරුවෝ නමලට වැඩ ඉන්න තැනක්. ගල් ගුහාවක් තැනක තමයි ඉදිකලා තියෙන්නේ. සුන්දර තැනක්. අපේ බට්ටා එහෙම අද නම් චුට්ටක් සද්දයක් නැතුව යනවා. මොකද එච්චර සද්ද කරන්න හොඳ තැනක් නෙවෙයි නැති නිසා. අපිත් එහෙනම් සද්ද නැතුවම වීඩියෝ එකට යමු.
ඔව් ගයිස් අපි තව පල්ලෙහාට යනවා. අපි බට්ට නම් hina වීගෙන යනවා. මේ සැරේ නම් වතුර බෝතල් චුට්ටක් අරන් ආවා. ගිය සැරේ වගේ නෙවෙයි චුට්ටක් රස්නේ මේ තැන. මොකද ගල් හැමතැනින්ම තියෙනවා. ඉෂාර චුට්ට ඉන්නව. ගයිස් පල්ලෙහා ආඳුනම වැඩේ ඉන්න ස්ථානේ තියෙන්නේ. අපි එන චුට්ටක් පල්ලෙහාට ගිහලා ආයි වීඩියෝ එක පටන් ගන්නවා. එහෙනම් ගයිස් අපි මෙතන ඉතර සද්ද කරන්න හොඳ නැති ස්ථානයක් නිසා අපි සද්ද නැතුවම උඩට යනවා. අපි උඩට ගිහිල්ලා පටන් ගන්නවා. ඒ නිසා අපි දැන් මෙතන ඉඳන් යනවා. ඔව් ගයිස් අපි මේ දැන් කන්දේ උඩට නගින මාර්ගයේ ඉන්නේ. චුට්ටක් මහසි අපි බට් මේ පාරවල් හදන්නේ ගල් වලින් මානසීලි පාරක් ගල් වලින් තියෙන පල්ලෙහා ගල් වෙනක් තියෙනවා. අපි තව නගිනවා උඩට. වතුරත් අපේ කට්ටිය අරන් ඉන්නේ. ගයිස් ලස්සන ප්ලේස් තියෙනවා. උඩට යන්න ඕන නිසා වීඩියෝ ෂූට් එකද නතර කරනවා. දැන් අපි වීඩියෝ නතර කරලා 4-5 පාරක්ම මේ පාර නතර කරලා. ඔව් ගයිස් අපි උඩට නගිනවා. අපි පට්ටම උඩ නැගලා තියෙන්නේ. ගොඩක් උස තැනක්. අපි දැන් තව කිලෝමීටරයක් විතර යන්න නගින්න ඕනේ. තව කිලෝමීටරයක් විතර අපි නගින්න ඕනේ. ලේසි නෑ මේක නගිනවා කියන එක. ලේසි නෑ අපි මේක නගිනවා කියන එක. ඒ වගේ අත්දැකීම් විඳින්න ඕනේ. ආතර වටේම සිමිති දාලා පඩිපොළ හදලා තියෙන පහසු වෙන්න තව උඩ නගින්න ඕනි. හතර වටේම කැලෑව තියෙන්නේ. උඩ ගයිස් කුටියක් තියෙනවා කියලා නම් කිව්වා. බලමු. ආව ගයිස් අපිට කුටිය හම්බුණා. මරු ප්ලේස්. ගයිස් ගල් ගුහාවක් නම් ගොඩක් තියෙනවා. පල්ලෙහාට වැටුනොත් නම් ඔව් ගයිස් මෙතනත් කුටියක් තිබ්බා. අපි තව උඩට යන්න ඕනේ. මේ කුටියක් නිම්බානු කුටිය කියලා. පට්ට ගයිස් දැක්කනේ අපි පට්ටම උඩට ගිහිල්ලා තියෙන්නේ. ගයිස් ගයිස් අපි චුට්ටකට වීඩියෝ එක නතර කරනවා. මොකද වතුර ටිකක් බොන්න ඕනි. වෙන තව චුට්ටකින් පටන් ගන්නවා. ඔව් ගයිස්